තාන මුලින්ම ආරම්භ කළේ දබරන්දේ ඉන්ද්‍රජෝති හාමුදුරුවෝ වහන්සේ. උන්වහන්සේගේ පස්සෙන් අපවත් වීමෙන් පසු මේ විහාරාධිපති දම්තුලතනේ ගාල්ලේ මේ මණ්ඩතන නායක හාමුදුරුවෝ. උන්වහන්සේගේ අභාවයෙන් පස්සේ විහාරස්ථානයේ විහාරාධිපති වශයෙන් පත් වෙලා තිබුණේ ලේල්වල වන්රතන ලොකු හාමුදුරුවෝ වහන්සේ මගේ ලොකු හාමුදුරුවෝ වහන්සේ. උන්වහන්සේගේ අභාවයෙන් පස්සේ විහාරාධිපති වුණේ වත්මන් මම මුක්තිල කස්සප ස්වාමීන් වහන්සේ. මේ විහාරස්ථානයේ මෙවැනි එක්රැස් කිරීම මම හිතන්නේ මෙවැනි කාලයක් පැවතුනේ නැහැ. අපේ අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ඒ වගේම අපේ ජීවී කුල් මැතිතුමාගේ මඟ පෙන්වීම කටයුතු සිදු කිරීම අපිට විහාරස්ථානවල තොරතුරු මේ ලබා ගැනීමට එක්රැස් කිරීම භාග්‍යයක් ලෙස මා සඳහන් කරනවා.